මිස් මාල්නි අපි මේ කැනඩා ගේට්වේ ඉමිග්‍රේෂන් කන්සල්ටන්ට් ආයතනයෙන් කතා කරන්නේ. මොකද අපිට හරිම සන්තෝෂයි මිස් මාල්නිට මේ parent and grandparent ඒ කියන්නේ දෙමාපියන්ට තියෙන සුපර් වීසා එක හම්බෙච්ච ගැන අපි ඒ ගැන පොඩි කරුණු කීපයක් කතා කරමු කියලා හිතුවා. මිස් මාල්නි මේ වීසා එක සම්බන්ධව වීසා එක ගත්ත එක ගැන අපේ ආයතනයේ තියෙන මේ පළපුරුද්ද ගැන මොකද හිතන්නේ? අපේ ආයතනයේ සේවය ගැන මොකද හිතන්නේ? මීට පෙර මම මාස 6ක වීසා එක ඉල්ලුම් කරා. මට ඒක ඉතා ඉක්මනින් ලැබුණා. මගේ දුව කැනඩාවේ ඉන්නේ. එයාට PR එක තියෙනවා. ඉතින් මම මගේ දුව බලන්න යන්න කියලා මම මෙහෙට ඇවිල්ලා කිව්වම මට ඉක්මනින්ම මට ඒක ලෑස්ති කරලා දුන්නා. මම හරිම සන්තෝෂයි මේ ආයතනයේ වැඩ ගැන. මිස් මාල්නි මුලින්ම විසිට වීසා එක ඇප්ලයි කරේ 2023 ද 24ද? 24. මිස් මාලිනීට මුලින් හම්බුණා මේ විසිට වීසා එක අවුරුදු කීයකට හම්බුණාද? අවුරුදු 10කට ලැබුණා. ඊට පස්සේ මම මාස 10ක් විතර කැනඩාවේ හිටියා. මට මතකයි මං හිතන්නේ අපේ ආයතනයෙන් මිස් මාලිනී මාස 6ක් හිටියට පස්සේ අපි ඒක නැවතත් එහෙ දික් කළා දුන්නා. ආයි දික් කළා දුන්නා මට මේ ආයතනෙ ඉන්න ඕන කියලා. ඒතකොට දැන් මිස් මාලිනී දැන් අරගෙන තියෙන සුපර් වීසා එකද? ඔව්. මගේ දුව කිව්වා මට අවුරුදු 5 සුපර් වීසා එක මේ අරන් දෙන්න. මම ලංකාවට මට යන්න කියලා. ඉතින් මම ආවා. ඇවිල්ලා මට දැන් මේක ඇත්ත වශයෙන්ම කියනවනේ ඉතා ඉක්මනින් මට සති 3ක් ඇතුළතදී මේ මගේ પાස්පෝර්ට් එක ලැබුණා. මට හරිම සන්තෝෂයි. බොහොම ස්තුතියි මේ ආයතනයේ වැඩ ගැන මට කියන්න වචනයක් නැහැ. ඒතර මිස් මාලිනී දැන් මේ සැරේ කැනඩාවට ගියාම අවුරුදු කීයක් එක දිගට ඉන්න බලාපොරොත්තු? එක දිගට අවුරුදු 5ම ඉන්න තමයි බලාපොරොත්තු. මොකද දැන් මට වයසයිනේ වයස 72ක් ලබනවා දැන් අගෝස්තුවට. ඉතින් මට අර එක දිගට එන්න යන්න අමාරු හින්දා තමයි මම දුවට කිව්වේ පුළුවන් නම් ලොකු දෙයක් අවුරුදු 5 එක දිගට ඉමු කියලා. මිස් මාලිනීගේ දුව අපේ ආයතනයෙන් නේද වීසා එක අරගෙන ගියේ? ඔව්. මොන අවුරුද්දද එයා? 20යි 23 දෙසැම්බර් මාසේ. එයා ගියේ රැකියාවක් සඳහාද එහෙම නැත්නම්? රැකියාවක් සඳහා ගියේ. දැන් දුව පර්මනන්ට් PR එක හම්බෙලා තියෙන්නේ? PR එක හම්බෙලා තින්නේ. එයා හොඳ රැක්සාවක් කරනවා. මාවත් බලාගෙන එයා ඉන්නවා. හරි. එහෙමනම් මම හිතන්නේ අපේ කැනඩා ගේට්වේ ආයතනයෙන් මිස් මාලිනීට සුබ පතනවා. සුබ ගමනක් මිස් මාලිනී. බොහොම ස්තුතියි මේ ආයතනයේට ඉන්න සේරටම නිදුක් නිරෝගී සුවය ලබනවා. නිරෝගී සම්පත් ලබනවා. මම ප්‍රාර්ථනා කරනවා.